හායි ළමයි මම අර සාදරෙන් ආදරෙන් පිළිගන්න ජින්ල ෆැමිලි එකට ඉතින් ළමයි බලන්න යන්නද මොකක්ද අලුත් ලොග් එකක් කියලා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු ළමයි. ආදරෙයි. හායි ළමයි good morning. මම අද බ්ලොග් එකක් කරන්න හිතුවා. ඒක සතුට බ්ලොග් එකක් නෙමෙයි. අපේ ආච්චි මැරුණා. ඒක පොඩි බ්ලොග් එකක්. ඉතින් අපි කරන මම දැන් මොන හොදලා ඔක්කොම කරලා ආවේ. පේනනේ පිරිසිදු මොන පිරිසිදුයි. මේ මොන හොදගෙන ඔක්කොම කරගෙන ආවේ. දැන් ඇඳුම් ඇඳලා ලෑස්තිලා යමු. ඉස්සරහට බලන් ඉන්න. ආදරේ. මම නෝමල් කැම් එකෙන් කරන්න ළමයි මොකද මේ කිසිම එකකින් කරන්නේ නැහැ නෝමල් කැම් එක තරම් අරමයි. ටිකක්වත් ක්ලියර් නේ අනිත් ගොක්කත්. නෝමල් කැම් එකක් හොඳ. ඉතින් මේ ගින චොට්ට කැරිලා තියෙන්නේ. කරක් වෙලා දැන් දුවන්න ඕනේ එකයි. කඩ ෂොප් කියලා කැවෙන එකක් දාන්න. හරි මේ නම් ඉස්සරහට බලන් ඉන්න මම ටික දගෙන එන්න. හායි ආයමත්. තමයි මේ මම අද මේ ආපු පොලිස් ප්ලේක් මේක තාම ඇත්තට ටැග් එකවත් කරලා නැහැ. අපේ අම්මා මේ ඊතේ මට ආවේ බඩ ටික අම්මා මේක පියෝ ෆේම්ද මොකද්ද ඒක බ්‍රෑන්ඩ් එක නෑ කරේ මේ බ්‍රෑන්ඩ් එක කියව ගන්න බෑ මට ඇත්තටම පුළුවන් නම් කියව ගන්න. පට්ට සෝදායි පට්ට සෝදායක ඒකයි ඒ තාම කොණ්ඩේ මේ ක්‍රේල් වුණා ප්‍රශ්න මොකද තාම කොණ්ඩේ තිතයි තිතයි කියන්නේ තිතනේ මේ අර මේ තාම බුසි ගතිය ගිහින්නේ. මේක තමයි අද ඇඟට ගහන්නේ. අනේස් වල ළමයි සයිලන්ට් කරනව තුනා. මේක තමයි අද ඇඳුමට ගහන එක. බලන්න. පේනවද? ඒක නම් සව්වේ මෙන්ද මොකද්ද කියලා එකක්. ඒක තමයි ඉතින් ගන්නේ. මොකක්ද වෙන්නේ දා පේන්නේ. ඉතින් මං ගාවද ඩියෝඩ්‍රන්ට් එක. FAK එක්කෝ එක. එහෙනම් ඊටු ටිකේ දහම මම දැන් ගාපු එක පෙන්නේ මම තාම කිසිම දෙයක් ඇඳලත් නැහැ. හොල් පෙවුන්නේ නැහැ. මම දන්නවා පෙවුන්නේ තාම මොකුත් ඇඳලත් නැහැ. ඒ යටට ඇදලා තියෙන්නේ උඩට ඇදලා නැහැ. උඩට ඇදලා තමයි ඉන්නවා සමහර උඩ පෙන්නන්න කැමති නැහැ කාටවත්. මේ මහතක් නෙවෙයි. කැමති නැහැ මම ඒක. හරි ඊටු ටික හැමෝම. හායි ළමයි එළියම අද මෙතන. අනේ ළමයි සෝරි මම ෆෝන් එක සයිලන්ට් කරලා මෙතනත් නොටිෆිකේෂන් දැක්ක නේ ඒක මියුට් කරේ සෝරි. හායි ළමයි නොටිෆිකේෂන් සයිලන්ට් කරනවා. ලෑස්තිලා ඉවරයි. ඉඳලා ඉවරයි. දැන් ඉතින් වීල් එකක් හොයාගන්න ඕනේ. වීල් එකක් හොයලා ගොඩක් මේ වොයිස් ක්ලිප්ස් වල කතා කරන්න බැරි වෙයි. මොකද හේතුව මේ දන්නවනේ මිනිස්සු ඉන්නෝ එහෙම කතා කරන්න බෑ ඒ වගේ තැන්වල. මේ අවුලක් නේ ඉස්සරහට බලමු ලෝ කියන. මේ මම නතර ඉස්සරහ කඩේට ගිහින් දීලා තියලා නංගි එනකොට එයාට ගන්න ලේසිනේ. ළමයි යතුරු දුන්නා. දෙතේ වීල් එකක් හොයාගන්න ඕනේ යන්න. අවුව වැඩි. චුච්චි බව්වෝ හායි චුච්චි බව්වෝ. එක වීල් එකක්වත් නෑ අනේ. මගේ වෙලාව තමයි එක වීල් එකක්වත් නැහැ. වීල් එකක් නැහැ. මගේ වෙලාව තමයි. අනේ මම පයින් යනවා කැමතිත් නැහැ යන්න පයින්. මේ කරන් දෙයක් නෑ. යනවා. අවුව මාරම සැරයි. කොන්නේ දැන් අවුලලා. ළමයි ඇත්තට මට පිස්සුද ළමයි මම මේ ක්ලිප්ස් ටික බලද්දි හිතුනේ මට ඇත්තට මට පිස්සු කියලා. ළමයි මං කුඩයක් අතේ තියාගෙන දැන් අවුවේ පිච්චෙනවා කියලාගෙන අවුවේ යනවා. මොකද්ද මේ? මං කුඩයක් තියාගෙන අවුවේ පිච්චෙනවා කියලා අවුවේ යනවා. අනික හලෝ මට මගේ මොලේ පුකේ තියෙන්නේ මේ පික්මි එකෙන් ත්‍රිවිල් එකක් දාගන්න තෝ පයින් යනවා. මොකද්ද මේක? ඇත්තට බලම ඇත්තට මට මේ ළම හිතන්න මේ මම මට බැනගත්තට මේ
මට වෙයි කිසිම මේ මූඩ් එකක් නැහැ. මම ඔය ගියාට මම සාමාන්‍යයෙන්ම ලීසින් අඬන්නේ. ඒක කොහොම ගියේ මට මූඩ් එකක් නැහැ. ඒක ඔතනදී ඔය උනේ ඉතින් මම දැන් ඔය පාරේ යන ගමන් මේ අපි ඔය යන්නේ දන්නවද ඔයාලා ගල්වාන හන්දිය කියලා. අන්න ඔතනට යන්න ඔය. ඇත්තටම මූඩ් එක නැහැ පොඩ්ඩක්වත්. ඒකයි ඔය මේ ඔය මිනිමම් පිස්සු කෙලින්නේ. මම සාමාන්‍යයෙන් මට දුක අප්සෙට් වෙලා උන වෙලාවට මේ අර මට තේරෙන්නේ නැත්තර මම මොකද්ද මේ කරන්න කියලා. අර සමහරලාට ඒක මට ඒ වෙලාවට මංගෙම දුකයි. ඉතින් ඔය මේව කියව බලද්දි ඉතින් මම බස් එකට නැග්ගා. මේ ඒ බස් එකේ කොමරි සෙනග හිටියේ නැහැ මං නගිනකොට ලොකුවට. ඊට පස්සේ මං ජනෙල් ලයිනක් අල්ලගත්තා. මොකද මේ ජනෙල් ලයින් එකේ ජනෙල් මෙහා පැත්තේ ඉන්නේ. මොකද ජනෙල් ලයින්ට යන්න බෑ. මොකද අවුව වැඩි. ඔයින් මම ආයමත් ඉතින් ළමයි මේ බලන්න මම හැමසෙම මගේ නගර සොබිනි වගේ මම හැම වීඩියෝ එකකම කියනවා වගේ නගර සොබිනි වගේ මොන පෙන්න දඟලනවා. ළමයි ඔන්න බාර් එකක් තියෙනවා. බාර් එකකින් බොන්න පුළුවන්. ළමයි මම කලින් වොයිස් ක්ලිප් එකක් මේ ඇඩ් කරලා ඒක ගියාද මේ එක්කෙනෙක් මැසේජ් දාන්න ගත්තා WhatsApp. මේ ඊට පස්සේ ඉතින් ආයෙ අයින් කරා. ඉතින් ළමයි මේ ඇත්තට මට කොහෙද හිටියේ කියලා මතක නැහැ. ඇත්ත කතාව කියන්නේ මම වොයිස් ක්ලිප් එකදී මට මතක නැහැ. ඊට පස්සේ මම පිටකොටට ආවා. දැන් ඔය කොහොමද පිටකොට ඉන්නේ. ළමයි මට හැමතිස්සෙම මතකනවා කැමරා ෆ්ලිප් කරන්න. ඒකින්ද කොහොමද තින්නේ සෝරි ඇත්තට සමා වෙන්න. ඒක මම ඉස්සරහට හොඳට වීඩියෝ ටික ගේන්න. මොකද මට තාම අර මම අලුතෙන් වීඩියෝ කරන ඉඳන් ලොකු දැනුමක් නැහැ පිළිබඳ. දැන් ගන්න ඕනේ අයිටම්ස් ටිකක් තියෙනවා. ඒ ටික ගන්න ඕනේ. ඉතින් ළමයි මම ඔහොම යනවා. දැන් පිටකොටේම යනවා. ඇත්තටම මම යන විදිහට ළමයි සමහර මිනිස්සු වැරදිට මං ගැන හිතනවා. ඉතින් මටත් කරන්න දෙයක් නැහැ. ඉතින් අයියෝ මේක අනිත් පැත්ත හැරිලා කමන්නේ. මේ ඔය ඇන්ටිලගේ පස්සවල් බලන්න එපා. මම දන්නවා තොපි ඔය ඇන්ටිලගේ පස්සවල් බලනවා කියලා. මම ඇන්ටිගේ පස්ස රෙකෝඩ් කරේ නෑ කොහෙලත්. අක්කේ ඇන්ටි සමාව භාජනයකට දාලා දෙන්න. මම ඔයාලගේ පස්ස රෙකෝඩ් කරේ නැහැ. මේ ඔයාලක පින්නවා කියලා මම පලි නෑ. ඉතින් මම පාක බලලා තියෙනවා නම් ඔයා දන්නවා මං හරිම බයයි පාර පයින්න. ඇත්තටම මම මාරම බයයි පාර පයින්න ළමයි. අර මං කියලා තියෙනවා මේ පාර බ්ලොග් එකේ බලන්න. මං කියලා තියෙන හේතුව මොකද්ද කියලා. ඉතින් ළමයි දැන් ඔහොම බයින් පයර් දැන් බාන්නේ ඉස්සරහට බයික් එකක් ආවම ඇත්තට බට්ට වයි උනා වෙලේ. ළමයි ඊට පස්සේ මම පාර පැනලා දැන් ඔහොම කෙලින් යනවා. මම ඇත්තටම දැන් යන්න ඕනේ ස්ටේෂන් එකට. ඔන්න ස්ටේෂන් එකට ආවා ළමයි. හොඳේ. මට තියෙන හරි පොඩි ළමා මානසිකත්වයක් කියලා කිව්වම බොරුද? ඔය දැක්කද කකුල් පද්ද. ඔය තියෙන ටිකට් එක ළමයි ක්ලියර් වුන්නේ නැහැ හරියට ගද්දී ක්ලිප් එකකවත් මේ ඊට පස්සේ ඔන්න ආයමත් zoom කරා බලමු දැන් හරි. ඔය ඉතින් කොළඹ to වේයන්ගොඩ. වේයන්ගොඩ තමයි අපේ තාත්තගේ ගම. ඉතින් ළමයි මම මෙහෙ මගේ ලයිෆ් එකේදී ගොඩක් ප්‍රශ්න මට ඇවිල්ලා තියෙනවා. මම ප්‍රශ්න වල මුහුණ දීලා තිනවා. ඉතින් මට අද සතුටුයි මම මෙහෙම හරි hina වෙලා ඉන්න එකට. ඉතින් මම මට හැමදාම ආදරෙයි. ඔය නයි මම ලස්සන මම මට ලස්සනයි කියා ගන්නත් එකේ මම හරි ආසයි ජීවත් වෙලා ඉන්න ටික කාලෙකට ළමයිනේ ලස්සනට ජීවත් වෙලා මැරෙන්න. මං කැමති නෑ විඳවන්න. මං කැමති මං ආස විදිරිනේ මං ආස විදිර අඳින්න. මං ආස විදිර කන්න බොන්න. මොකද මං දන්නේ මං හිට මැරුණොත් මැරුණාට පස්සේ මම දන්නේ නැහැනේ මොනවද වෙන්නේ කියලා. අනික මැරුණාට පස්සේ මම එකතු කරන් ඉරපු ලක්ෂවත් කෝටිවත් අරන් යන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ඉතින් මම ඔය ඉස්සරහා මේ ඊට පස්සේ ළමයි ඔය ඉස්සරහට මේ ආවා පොඩි ෆැමිලි එකක්. ඒ ආච්චිලා දෙන්නයි සීයා අනේ චුටි ළමයි කොන්දේ මම හිතන්නේ මේ කොහරේ වන්දනා ගමනක් යන්න වෙන්නත් පුළුවන්. මොකද අනුරාධපුර ට්‍රේන් එකකුත් අනුරාධපුර නෙමෙයි මම අනුරාධපුර ට්‍රේන් එකද කොයිද ආවා කොහමරි මෙතන මතකද බැසොන් ළමයි මම කෝච්චියේ නැග්ගා. මම දැන් ඉතින් ඔයාලට මගේ ලයිෆ් එක ගැනත් කියන්නම්. ඉතින් ඒව අහන්න ආස නම් අර වොයිස් එකේ ඉන්න මේ සෝරි වීඩියෝ එකේ දිගටම බලන්න වෙනවා. වොයිස් එක කරනවා මම මේ කියවන්නේ. ඊට පස්සේ ඇත්තටම මම මේ ඔයාලට ඉතින් ලස්සන ක්ලිප්ස් ටිකක් ගන්න හිතුවා. මට පුළුවන් විදිහට මම ගත්තා. ඔයාලට ඈතින් පේනවද දන්නවාගේ ඔයාගේ නෑදෑගේ මේ දෙයක් තියෙනවා අතර පේනවද? නේලුම් කුළුණ වෙනව නාද නේලුම් කුළුණ බලන්න කොච්චර ලස්සනද කියලා. හැබැයි ඇත්තටම බොරු කියනනේ මම ඒක ඈතට ලස්සනයි ළඟට ගිහිල්ලා මට උඩ බලන්න බෑ. එච්චර ඈතින් තමයි මම ගොඩක් වෙලාවට බලන්නේ. ළඟට යන්න පුළුවන්. ළඟට ගිහිල්ලා උඩ බලද්දි මට අර වමනට වගේ එනවා. මට තියෙන පොඩි ෆෝබියාවක් මේ මට උඩ ඉඳන් පහළ බලද්දි මැරෙන්න වගේ දැනෙනවා. මම හරි බයයි. ඒක තමයි මගේ ෆෝබියාව. ඉතින් මම ඔය හැබැයි ට්‍රේන් එකක් ගියා මම ඇත්තට බය වුණා. මම මේ ෆෝන් එක ළඟ හිටපු විතර ෆෝන් එක නැති වෙයි කියලා. ඉතින් ළමයි ඔන්න ආයමත් මම මගේ මොනවාද එකක් පෙන්නනවා.
ළමයි කෝච්චිය යනකොට මං කියන දෙයක් තමයි ළමයි පුළුවන් තරම් මේ තමන්ගේ පර්ස් පරිස්සම් කරගන්න. මටත් එක දවසක් වුණානේ ඒකද පරිස්සම් කරගන්න. ඊට පස්සේ ළමයි මං හිටගත්ත මං දැන් වේයන්ගොඩ ළඟයි. ඒකින්ද මං හිටගත්ත මං හිතලා මං දැන් මගලේ ගොඩ ඉන්නේ. ළමයි දන්න අය දන්නවා. දන්නේ නැති අය ඕනනම් කමෙන්ට් එකක් දාන්න මං කියලා දෙන්නම් පැටිය කොහෙද කියලා. ඉතින් ළමයි මම නැගිට්ටා නෑ උන් දැන් ස්ටේෂන් එකේ පේනව නේද? මං හරි ආසයි දැන් බහිනවා ළඟින් ආසයි නෙවෙයි දින් දුක්ඛයි සතුටයි දෙක මැද මොකද මට ආච්චි බලන්න බෑ එහෙම. අදත් මං ආච්චිට ආදරේ. ඊට පස්සේ ඔන්න ළමයි මං දැන් ස්ටේෂන් එකේදී ගියා මේ මොකද මේ තාත්තා කිව්වා මේ ස්ටේෂන් එකට එනවා කියලා. හොඳේ. ඊට පස්සේ මම දැන් ගියා ඕන් දැන් කියන්නේ මම ස්ටේෂන් එකට ගිහලා විනාඩි 20ක් විතර යනකම් ඒ මිනිස්සයා ආවේ නෑ. මම එතන හිටියා රස්තියාගෙවි. මට තරහත් ගියා. ඉතින් මට තාමනෙන් එහෙම බයින් නැහැ. ඉතින් ලේසි මිනිස්සුන්ට මේ තරහ ගියම හොඳටම බයිනවා. අනේ ළමයි මේ වීඩියෝ ක්ලිප්ස් මේ අනිත් පැත්තට හැරලා තියෙන වෙනම් ගණන් ගන්න එපා. මම දන්නේ මොනවද මෙහෙම ගත්තද කියලා. කමන්නේ. ඉතින් ළමයි ඔය තියෙන වේයන්ගොඩ ස්ටේෂන් එක මට හරියට පැහැදිලිව පෙන්නුවේ නැද්ද කොහෙද? ඔතන ටිකට් කවුන්ටර් එකදී මම ටිකට් ක්ලේම් කරන කෙනා ඉන්නවා. ඔයින අංකල් අපේ අංකල්. හායි අංකල් good morning. අනේ කියාගෙන මම යනවා. ඇත්තටම මම good morning කිව්වේ නෑ නේ මනුස්සයට. මගේ වෙලාවකට ලොකු ගම පුදුම ලොක්කමක් තියෙන්නේ. මේ ඊට පස්සේ නම් මම කිව්වා වගේ මම අර ස්ටේෂන් එකේ එහා පැත්තට ඒ කියන්නේ කද්ද ටිකට් කවුන්ටර් පැත්තට ආවා. මනුස්සයා තාම ආවේ නැහැ. මම බලන් ඉන්න දෙනකම් මම බලන් හිටියේ හෙන්න විනාඩි 20ක් විතර බලන් හිටියා. මට එපා වුණා ඒ වෙලේ. ඊට පස්සේ මම කෝල් ගත්ත ළමයි 7 පාරක් නැත 8 පාරක් එකක්වත් ඉස්සුවේ නැහැ. මට තරහ කියන්නේ මගේ තරහ මට මාරම තරහක් තිබ්බේ. ඊට පස්සේ මම මේ කරපු දේ WhatsApp කෝල් එකක් ගත්තා. යාට WhatsApp කෝල් එක ගිස්සුවා. ඔන්න ඊට පස්සේ ඔය ආව ඔය හැපෙත් ඉන්නේ පේනවද? එයා තමයි. ඒ ලොකු සම්බන්ධ නැහැ. ඉතින් බහුබුත කියනවා. ඉතින් මං ගණන් ගන්න නැහැ ළමයි. ඉතින් මිනිස්සෙක් නේ. ඉතින් මම කසිදස කිසිමකට වෛර කරන්නේ නැහැ. ඉතින් මගේ පොඩි කාලේ ගොඩාක් දුක් සිද්ධි තියෙනවා. ඉතින් මට ඉතින් මාත් එක්ක 99.9ක් පිටින් මගේ අම්මා මාත් එක්ක. ඉතින් ඒකින්ද ඉතින් මට අනිත් අය වටින්නේ නැහැ අම්මා තරම්. කොච්චර කිව්වත්. ඉතින් ළමයි හොඳයි යනවා. දැන් අපේ ගමේ පාරේ යන්නේ හොඳේ. ආයි මම ආපෙන්නන මේ ඔන්න ඔය පාරට මොකද්ද උඩුගම මතක නැහැ. ඔන්න ඔය පාර උඩුගම පාරෙන් තමයි මම යන්න තියෙන්නේ. හරි. ඔහම දිගටම යනවා. දැන් දිගටම ගිහලා ළමයි ආයේ වෙද මහත්තයගේ බෝඩ් එකක් තියෙන. ඒකත් පහු කරලා තව යනකොට තමයි පිට්ටනියක් එක්ක තියෙනවා හැරෙන්න. ඒකේ වම් අත පැත්තට හැරිලා කන්තුට නැගලා දකුණු වම් අත පැත්තට ආයෙමත් හැරෙනම හැරිලා පහළට බැස්සුවම තමයි අපේ ගෙදර තියෙන්නේ. බොඩ හැරෙන්න තියෙනවා. කරගන්න එපා. අනේ ඔය ඉන්නේ මගේ ආච්චි අම්මා. මනතත් මම යාර හරි ආදරෙයි. මොකද මම යාර බැරි කාලේ පුළුවන් විදිහට මම උදව්වක් පදවක් කරගෙන හිටියා. ඉතින් මට සතුටුයි ඒකට. ඔය මට හම්බුණා මල ගෙදරදී අපි නෑදෑයෝ ටිකක්. මම දන්නේ නැති නෑදෑයෝ ටිකක්. අනේ මාත් එක්ක කතා කරා. හරිම හොඳයි. මම දැන් අපි දැන් මමයි නංගියේ ගෙදර තනියෙන් ඉන්නේ ළමයි හොඳේ. අපි හැම රටනේ. දැන් එතකොට මේ එයාලා අහනවා ඔයාලා වියා ගන්නවද කියලා. අපි කිව්වා ඕ කියලා. ඉතින් එයාලා කියනවා අනේ කොච්චර ෂෝක්ද අනේ කොහොමද තනින් කරගත්තේ කියලා. ළමයි ඔය තමයි අර මේ අවසානට අර පවුලේ කට්ටියක විතර බන කියන්නේ. අනේ එතන. මම එතනට ගියේ නැත් එක හේතුවක් තමයි ළමයි. එයාලා මාව ඉතින් ලොකුට පවුල කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. ඉතින් මං ගියේ නැහැ. ඉතින් කතා කරා මං ගියේ නැහැ. ඊට පස්සේ ඉතින් මම ওই වෑන් එකේ යනවා. දැන් ආච්චි ආදාහනය කරනවා. ආච්චි වරදාන්නේ ආදාහනය කරනවා. ඉතින් ඒ අදාළ කටයුතු කරන එතනට ඒ ස්ථානෙට යනවා. අපි ඔය තින් ළමයි ඒ තැන මේ එතනට සාමාන්‍යයෙන් ආවා ඔක්කොමලා ආවේ නෑ. අර මල ගෙදරට ආපු තරම් ඔක්කොම ආවේ නෑ. කොටසක් ආවා. අපි ඉස්සරහින් පේනවා මහම්ම කෙනෙක් මගේ නොආට පෙන්වන්නම් මගේ ලොකු තාත්තා පොඩ්ඩක් ඉන්න බලන්න කෝ ලොකු තාත්තව ඔය අපේ ආච්චි දැන් මිනි පෙට්ටිය මම දන්නේ නැහැ තමයි මම ආදානේ කරන මිනි පෙට්ටියක් දාලා කියලා මම ෆස්ට් ටයිම් එක දැක්කේ එහෙම ඔය නෙත් අපිටින් කළු පාටින් තාත්තා අර තට්ටේ වගේ තියෙන ඉස්සරහා මිනි සුදු එකක් දාලා ඉස්සරහට ගියොත් ඉස්සරහට ගිය සුදු රෙද්දක් අතේ තියන් අන්නේ ලොකු තාත්තා එයා ලොකු තාත්තා අනේ මොනවාද මං අර එයාලා එහෙම නරක නැහැ. එයාලා අපේ අම්මලාගේ තාත්තලාගේ දේවල් වලට අපිත් එක්ක වෛර වෙද මං කියන්නේ මෙච්චරයි.
ඔයාලා මාත් එක්ක ඔච්චර වෛර බැන්දත් මං ඔයාලට ආදරෙයි. ඉතින් ආච්චිරත් මං ආදරේ නිසාම තමයි. ඉතින් ආච්චිගේ වැඩවලට මං ගියේ. ඒ වුණාට මට ලොකු දුකක් තිබ්බා. චුටි බාප්පා පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ. හරි දුකයි. ඔය හරි සෙන්සිටිව් ළමෙක්. මට වගේ දෙයක් කෙනෙකුට හරි දරා ගන්න බැහැ. ඊට පස්සේ ඔය මගේ හැබැත් ඉන්නේ අපේ සම්මහප්පා කෙනෙකුණ. හරිම හොඳයි අනේ. එයාත් ඉන්නේ මහම්මා කෙනෙක්. හරිම හොඳයි. මාත් එක්ක ඒක හැමදාම මම ඊට හරි ආදරේ. යා කොච්චර වුණා තිබ්බත් මාත් එක්ක පොට්ටලව. හරිම හොඳයි. මම හරිම ආදරේ යාට. එයා මාත් එක්ක කතා කරන සුදු මාත් පාඩම් කරනද වැට්ටිං හොඳට කරගන්න ඕනේ නේද? හොඳට කරන්න කිකි මට බයිනවා ඉතින්. එහෙම තමයි අද දවසේ වැට්ටි කිරුනේ. එතෙන් ළමයි තව තියෙනවා හොඳේ vlog එකේ. මං ගෙදර යන්නත් යන අතරමඟදී ඔයාලට මේ පාර පෙන්වන්න මං කෝච්චියෙන් එළිය මට මහන්සි පේනවනේ. මේ දවසේම ඔක්කොම ගිහිල්ලා දැන් උදේ ඉඳන් ගිහිල්ලා හරි මහන්සි දැන් තැම්බිලා දැන් මොනේ කුණු පිහිල්ලා. ඊළඟ උදේ තිබ්බ ෆ්‍රෙෂ් එකක් නේ මොකද මේ ටික කැඳුවත් එක්ක ෆ්‍රෙෂ් ගතිය නැහැ දැන්. ඉතින් බලන්න ටිකට් එකක් ගත්තා. කල්කිරීකුවත් බිව්වා. අනේ මට ඒක පෙන්නන්න බැරි වුණා. කල්කිරීකුවත් බිව්වා. මේ ටිකට් එකක් ගත්තා. ඒක ගත්ත වේදිකාවට යන්න ඕනේ. අපි ගිහලා බලමු. අත්ත තමයි පෙන්නන්නේ. මොකද මොනේ මේ මුණු පිරලානේ මම කැමතිද දැන් මුණ පෙන්නන්න මොන කැතයිද මේ ලාවි මුණු පිරලා. ඒ මොන හේතුවන හොද ගන්නත් බැරි වුණානේ උදේ. අපු පයින්මනේ. ඉතින් අතත් හීරුණා මේ හරිය. කියනොත් මේ හරිය හීරුණා. අයවනේ ගත්ත මේ තින් ටිකට් එක. ඉන්නේ තිබ්බේ. sorry bro මේ වේංගුරි ස්ටේෂන් එකට යනවා. ඔන්න මේ පැත්තේ දෙවෙනි එකට තමයි මේ කෝච්චිය ඉන්නේ. තුන්වෙනි එක තමයි බහිනකොට බහින්නේ. බහිනකොට මේ පැත්තෙන් යනකොට මේ පැත්තෙන් එනකොට කොටුව පැත්තට මේ පැත්තේ කොටුවට මේ පැත්තේ අනිත් පැත්තට මේ පැත්තේ. මේ විදිහට සෙනග ඉතින් ළම මම එහා පැත්තෙන් දැන් මේ ආච්චිගේ TikTok එකට Facebook එකට දාන්න හදපු වීඩියෝ එකක්. අපේ ජීවිතේ සමහර දේවල් තියෙනවා අපි හරි ආදරේ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට නොපෙන්නවා අපි ආදරේ කරනවා. අපිට අපිත් එක්ක රණ්ඩු වෙච්ච වෛර කරපු මිනිස්සුන්ට අපි වෛර කරන්නේ නැතුව අපි අරත් එක්ක ආදරෙන් ඉද්දි කාලයක් යනකොට ඒ අර අපිත් එක්ක දිනේ වෛරය අඩු වෙනවා. ඒ වුණාට ළමයි සමහර වෙලාවට මේ ජීවිතේ සමහර වෙලාවට ළමයි මේ ජීවිතේ අපි හිතන්නේ නැතිලාට අපි හිතන්නේ නැති මිනිස්සු යනවා. මං කවදාවත් හිතුවේ නෑ ආච්චි අධයයි කියලා. මොකද එයාට පුළුවන් විදිහට හොඳින් හිටියා. ඉතින් එහෙම තමයි ජීවිතය අනිත්‍ය නේද? මරණේ නීතයි. ඉතින් මං යාර පුළුවන් විදිහට මං අවසාන කාලේ උදව් කරන්නේ. ඉතින් මට ඒකට සතුටුයි. ඉතින් මම දැන් රෑ වෙලා ළමයි 6 මාට විතර ඇති. 6 මාට 7 මාට වගේ ඇති. 7 මාට වගේ ඇති. ඔය පාරට එනකොට 7 මාර වගේ. ඊට පස්සේ මම පාර පිට කොටුවේනේ ඉතින් තනියම යනවා. ඉතින් ඔය දන්නවනේ පිට කොටු මිනිස්සු හරි නරක මිනිස්සු ඉන්නේ. ඒකින්ද පොඩ්ඩක් කාල යනකොට රැයට පරිස්සමින් යන රැයට රැකම වැඩි තියාගන්න එපා ළමයි. හොඳ ආදරයට කියන්නේ. මොකද මටත් එහෙම ප්‍රශ්න ආදින මම ඉස්සරහ vlog වලට කියන මට වෙච්ච ප්‍රශ්නේ. Q&A එකක් දාන්න ආසයි. ඉතින් ඔයාලා කමෙන්ට් කරොත් තමයි ළමයි මම Q&A එකක් දාන්න පුළුවන්. ඉතින් කමෙන්ට් කරන්න මොනවද ඕන ඒවා. එහෙම මම බලලා ලස්සනට මේ නෝට් කරගෙන නෝට් ඩවුන් කරගෙන මට පුළුවන් ඔයාලට මේ Q&A එකක් කරන්න. ඉතින් ඒකින්ද මම දාන්න පෝස්ට් එකකුත් ඔයාලා කැමති ප්‍රශ්න ටිකක් දාන්න. මම සමහර මාසයක් විතර ප්‍රශ්න කරලා කරන මොකද මම අලුත් කෙනෙක් හින්දා. ඉතින් ඔයාලා මට ඒකට දාන්න. ඒතර මම ඔයාලට මේ මගේ ගැන අහන්න දෙන ඕන ප්‍රශ්නයක් මුන්ට හර මම ඕන එකක් කියන්නම් තෝරලා බලලා මම කියන්නම්. ඒ ළමයි මම ඔය දැන් බස් එකට නැග්ගා 143 බස් එකට හංගැල්ල පිටකොටුව. හොඳේ. ඒකට නැගලා මේ
යන ගමන් ළමයි රෑ වෙලා ළමයි මං හිතුවට දපරක් වුණා බස් එක ඔය මැද හරිය යනකොටම රෑට අමාරක් වුණා. ඉතින් ළමයි අතට ඔච්චරයි ඉතින් vlog එක. ඉතින් දැන් මං ඔහොම ගෙදර යනවා. ඉතින් මට මහන්සි ගොඩක් ළමයි දුක්ඛයි අඬලා ඉන්නේ. කියන්න දේවල් නැත්තරම් මං පට්ට දුකින් හිටියේදා. මොකද මගේ ආච්චි මට කෝල් කරලා කිව්වා අනේ පුතේ උපන්දිරිට එන්න මගේ නම් අප්‍රේල් වලට වගේට කමන්නේ ආයෙත් බර්ත්ඩේ එකට මගේ කියලා දවස් දෙකක් ගියේ නැති වුණා. ඉතින් මට දුකයි. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි අපේ ජීවිතේ. අපි හිතන දේවල් වෙන්නේ වෙන දේවල් හිතා ගන්න බෑ. මොකද්ද? ඉතින් ළමයි ඒක තමයි කියන්නේ චින්තිතම්පේ භවති චින්තිතම්පේ විනාශති කියලා. අන්න මේකත් තියෙන අන්න ඒක තමයි. ඉතින් ළමයි vlog එක අදට එච්චරයි. ඉතින් ළමයි අලුත් vlog එකක් හම්බෙමු. ක්‍රිස්මස් vlog එකක් දානවා. ඉතින් God bless you හැමෝම පරිස්සමෙන් ඉන්න මං හැමෝටම ආදරේ. ඉතින් ක්‍රිස්මස් vlog එකේදී හම්බෙමු. sorry පරක් වුණාට.